Hi guys, ඉතින් ගොඩ දවසකින් ඔයාලට ටියුටෝරියල් එකක් ගේන්නේ මගේ පොඩ්ඩක් වැඩ තත්ත්වය වැඩි වුණා කියන තාමත් තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි අතන වීඩියෝස් පරක් වුණේ. මොකද මට ටයිම් එකක් තිබ්බෙම නැහැ වීඩියෝ එකක් හදන්න. ඉතින් මේ පොඩි ටයිම් එකක් අරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් අපි අද බලමු කොහොමද කැලෙන්ඩර් ඩිසයින් එකක් කරන්න කියලා ඉලස්ට්‍රේටර් වල. මේක නම් ගොඩක් ලේසි. ගැන මං ඔයාලට මේක ඩේට් ටික දාගන්න හැටි කියන්න. ඩේට් ටික ගන්නෙ කොහෙන්ද? එතකොට අපි ඒවා කොහොමද හදලා දාන්නේ? එතකොට පික්චර් එකක් ඇඩ් කරගන්නේ කොහොමද? ඒ දේවල් ටික බලමු. ඉතින් මේ ටෙක්නික් එකට තමයි අපිට ඕන විදිහකට කැලෙන්ඩර්ස් හදන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කරන්න යන්නේ කොහොමද අපි අර ඩේට් සෙට් එක දාලා ඒවා ටික හදන්නේ කියලා. රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම මේකට එහෙම ස්ටෑන්ඩඩ් සයිස් එකක් කියලා මොකුත් ගන්න නැහැ. මම A4 සයිස් එක තමයි වැඩේ කරන්නේ. ඉතින් ඔයාලට සයිස් එක වැඩි කරගන්න ඒවා ඒ ඕන රික්වයර්මන්ට් එක මත කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක එක සයිසස් වලට තියෙනවනේ කැලෙන්ඩර්ස්. පොකට් සයිස් ඔය වගේ එක එක සයිසස් තියෙනවා. ඉතින් ඒ සයිසස් වලට බලලා ඉතින් හදා ගන්න ඕන. අපි මේක කරන්නේ CMYK කියන කලර් මෝඩ් එකේ තමයි. හරි මම අලුත් එකක් ඕපන් කරගන්නම්. මම මෙතනින් A4 එකක් තෝරගෙන ඕකේ දෙනවා. දීලා මේක ක්ලෝස් කරගන්නවා. රයිට්. හරි අපි මුලින්ම මේකේ ටෙම්ප්ලේට් එක හදා ගන්නවා. ඒ කියන්නේ අපි කොහෙද ඩේට් ටික දාන්නේ, එතකොට පික්චර් එක කොහෙද ඇඩ් කරගන්නේ කියලා අපි බේස් එක ඉස්සෙල්ලා හදාගනිමු. ඊට පස්සේ අපි ඩේට්ස් ඇඩ් කරගන්න විදිහ බලමු. හරි මුලින්ම මම පික්චර් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. මෙන්න මේක. මම මේකට drag and drop කරගන්නවා. ඔය විදිහට. මෙතෙන්ට ඔහොම සෙට් වෙන්න තියන්න. ඔය වගේ. අපිට මෙතනින් පුළුවන් align කරගන්න image එක අපේ page එක ඇතුළට. හරි. ඊළඟට මේකට margin එකක් දාගන්න. සාමාන්‍යයෙන් දැන් ඒක එන size එකේ හැටියට තමයි. පොඩ්ඩක් margin එක ටිකක් වැඩි වෙන තරමට calendar එක ලස්සනයි. ඒ කියන්නේ අපි අයිනට මෙන්න මෙතෙන්ටම යන්න දේවල් දාන්නේ නැතුව මෙතෙන්ටම දේවල් දාන්නේ නැතුව පොඩ්ඩක් ඇතුළට එන්න වගේ දාපුවාම අපි ඒ කරන වැඩේ ගොඩක් ලස්සනයි. ඉතින් ඒ හින්දා margin එක ටිකක් ලොකු මාජින් එකකට අපි මේක හදාගමු. ඔය විදිහට ඇඳගෙන මාගේ ෆිල් එක අයින් කරලා අවුට්ලයින් එක විතරක් තියාගෙන මෙතන shapes වලට ගිහින් ආයතන තියෙන්නේ මේ අපි මොකද්ද යුනිට් එක තියෙන්නේ පොයින්ට් වලට. ඒක අපි වෙනස් කරගන්නවා. දැන්ට දාගමු සෙන්ටිමීටර්ස් වලට. දාගෙන දෙපැත්තෙන්ම 4 අඩු කරලා බලමු. හරි. ඔයාලගේ මෙතන මේක දාලා තියෙනවනේ ඒක අයින් කරගන්න විදියට ලින්ක් වෙන එක. හරි. ඊළඟට මෙතනදිම රින දීලා 4ක් දෙනවා. දීලා මේ පැත්තෙනුත් රින දීලා 4ක් දෙනවා. රයිට්. ඔය විදිහට දීලා මම මේකේ මේක ගයිඩ් කියලා දාගන්නවා. හරි. එතකොට මම මෙන්න මේක ඇතුලේ තමයි මගේ ඩේට් සෙට් එක දාන්නේ. මම ටිකක් ඇතුළට ගත්තා. ඉතින් මේක තව චුට්ටක් එළියට ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි මේක හදන්නේ 2026ටනේ. ඒ හින්දා මෙතන 2026 කියලා අපි උඩින් දා ගන්නවා. ඒක හැම එකටම යන විදිහට. ඒ කියන්නේ මේක අර දින 12 කැලෙන්ඩර් මාස 12 කැලෙන්ඩර් එකක් තමයි යන්නේ. එතකොට මාස 12ට pages 12ක් යන විදිහට මම එක page එකයි හදන්නේ. මේ විදිහටම තමයි අනිත් ඒවා ටික හදාගෙන යන්න තියෙන්නේ. හරි. මුලින්ම අපි මෙතෙන්ට අපිට ඕන year එක දාගමු. කලර් එක වෙනස් කරගන්නම් ෆොන්ට් එකක් දාගන්නවා. මේක පොඩ්ඩක් එළියට පැන්නට කමන්නේ නැහැ. මොකද මේක අපේ කියන්නේ උඩ ඩිසයින් එකනේ. අපි කැලෙන්ඩර් එක හදන්නේ මෙතනනේ. ඒ හින්දා මේක චුට්ටක් එළියට පැනලා කරලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒක ඇතුළට ගත්තත් අවුලක් නැහැ. හරි. මේක උඩට ගන්නවා. කලර් එක දාගන්නකො මේ වගේ කලර් එකක්.
මේ ගොඩක් සිම්පල් ඒවා. අර ඔයාලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් ඔයාලට ටිකක් මීට වැඩිය ලස්සන ඩිසයින් බලා ගන්න පුළුවන්. ඒක ඔයාලගේ ඩිසයින් කරන විදිහනේ. ඒකින්ද අවුලක් නැහැ. කැමති දෙයකට කරගන්න පුළුවන්. මේකෙම ඩුප්ලිකේට් එක කරනවා. මේක මේ පැත්තට මාරු කරලා මේක මෙතනින් තියලා ඔය විදිහට දාලා මම opacity එක තමයි එතනින් අඩු කරගත්තේ background එකේ අපි ගත්ත shape එකේ. right. හරි, ඊට පස්සේ අපි දැන් මේකේ ප්‍රධානම එකට යන්. ඒ තමයි අපේ date set එක හදාගන්න තැනට. ඉතින් අපි date එක හදාගන්න අපි මුලින්ම අපේ type tool එක අරගෙන ඒකෙන් අපි මෙන්න මේ guideline එක ඉඳන් මෙන්න මෙතෙන්ට මේ විදිහට ඇඳ ගන්නවා text box එකක්. හරි. ওই විදිහට ඇඳගෙන අපි අපේ මෙතන තියෙන move tool එකට යනවා. ගිහින් මෙතන තියෙන අපි ඇඳගත්තු එකට ඒක select කරලා ওই විදිහට click කරලා එකට ඊට පස්සේ අපි යනවා type වලට. type වලට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් area type option කියලා එකක් තියෙනවා. ඒකට click කරන්න ওই විදිහට. ඊට පස්සේ අපි මෙතනින් මේක වෙන් කරගන්නවා අපේ numbers දාන්න ඕන කැලි වලට. අපි නැත්තම් ඕක කරන්න යන්නේ number එක 1 by 1 දාගෙන මේකට guideline දාගෙන එහෙම දඟලන්න ඕනේ නැහැ. මේ විදිහට කරනකොට මේක හරි ලේසි. right. ඊට පස්සේ මෙතනින් අපි row කොච්චරද දෙන්නේ, එතකොට column කොච්චරද දෙන්නේ කියලා මෙතනින් දෙනවා. සාමාන්‍යයෙන් දැන් අපේ date set එකේ අපි දවස් ටික තියෙනවානේ. ඒ කියන්නේ Monday, Tuesday, Wednesday ඔය විදිහට ඒවා 7ක්නේ තියෙන්නේ. ඒ හින්දා අපි උඩ column ප්‍රමාණය 7ක් දෙනවා මෙතනින්. ඔය විදිහට. එතකොට මෙතන column 7ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි මෙතන දැන් එතෙන්ට 7ක් දුන්නාම සාමාන්‍යයෙන් අපේ date set එකට යනවානේ දින 31ක්. වැඩිම යන්නේ 31නේ. එතකොට අපි 31ට හදා ගන්නවා. ඒ කියන්නේ මෙතෙන්ට 7ක් දාලා පල්ලෙහාට කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් පල්ලෙහාට මෙතනින් 5ක් විතර දාගත්තාම shape. මොකද 7 වරක් 5 35 නිසා. ඔය විදිහට දාගෙන මම මෙතනින් ඕකේ කරගන්නවා. ඕකේ කරන්න කලින් අපිට මේ වගේ පුළුවන් තව දැන් මේ මෙතන ස්පේස් එකක් තියෙනවානේ. මේ ස්පේසස් එහෙම අපිට මෙතනින් හදා ගන්න පුළුවන් මේ gutter කියන එකේ. ඔය විදිහට. මේක වැඩි නම් ඔය විදිහට අඩු කරගන්න පුළුවන්. මේ වගේ. ඔය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක ඔයාලා බලන්න. හරි, මම දැනට ඔය තියෙන විදිහට තියලා එතකොට මෙතන තියෙනවා text flow එක. ඒ කියන්නේ දැන් මෙතන මේ ඔයාලට පේන්න තියෙනවා මේක තියෙන්නේ zigzag ක්‍රමයට. ඒ කියන්නේ මෙහෙම තමයි numbers ටික යන්නේ Z අකුර වගේ. හරිද? එතකොට එහෙම නැත්තම් මේ අතට ඇවිල්ලා කොහොම යන්නත් හදන්න පුළුවන්. මේ තියෙන්නේ එක යන path එක තමයි මේ පෙන්නලා තියෙන්නේ මේ විදිහට යන්නේ කියලා. හරි. ඒක මම තියාගන්න text flow එක මේ තියෙන විදිහට තියාගන්න. මොකද අපි 1 2 3 4 5 ওই විදිහට තමයි කියවන්නේ එතන. හරි, ඊට පස්සේ මම මේක ඕකේ කරනවා. ඕගොල්ලෝ හදාගත්තේ මෙතන preview කියන ටික් එක දාගන්න. එතකොට ඔයාලට මෙතන වෙන එක බලා ගන්න පුළුවන්. නැත්තම් ওই විදිහටම තමයි පෙන්වන්නේ. ටික් එක දාලා තිබ්බොත් අපි මෙතන කරන changes ටික ඒ වෙලාවෙම මෙතන බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි මේක ওই විදිහට ඕකේ කරනවා. කරලා ඉවර නැහැ තාම. ඊට පස්සේ මේකේ තියෙන text එක අපි සම්පූර්ණයෙන්ම double click කරලා all select කරලා delete කරගෙන අපි මෙතනට sample numbers කීපයක් ඔහොම දාගමු. එතකොට දැන් අපි ඊළඟ එකට යන්නේ ස්පේස් නෙමෙයි ගහන්නේ enter key එක. ওই විදිහට enter key එක ගහපුවම තමයි ඊළඟ එකට මේක යන්නේ.
හරි. දැන් ඔයාලට පේනද මම මෙතන ටෙන්ට ගහපුවා මේ ගියේ 15ට. හේතුව තමයි අපේ මේකේ ෆොන්ට් සයිස් එක ලොකුමදි. අපි ඒක සාමාන්‍ය දැනෙන ඔය වගේ ලොකු සයිස් එකකට දාගමු. දාලා අපි එන්ට් එක ගහපුවාම ඔන්න එහා පැත්තකට පැන්නා. ඔය විදිහට. ආයේ එන්ට්. right. ඕක ඔයාලට බින්දුව නැතුව ඕන නම් 1 2 3 4 කියලා ඔය විදිහට දාගන්න පුළුවන්. එන්ට් ගැහුවා. හරි. දැන් ওই විදිහට දාගත්තානේ. දැන් මේකේ තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි මේක එලයින් වෙලා තියෙන්නේ සයිඩ් එකට. අපි මේක හරියට මේ කොටුවේ මැද්දට ගන්න ඕන. ඒක ගන්නේ අපි මුලින්ම මේක මෙතනින් ওই විදිහට සෙන්ටර් කරගන්නවා. සෙන්ටර් කරගෙන ඊට පස්සේ අපි යනවා කැරක්ටර් පැනල් එකට. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ බේස් ලයින් shift එක. ඒ බේස් ලයින් shift එකෙන් අපිට මේක ওই විදිහට උඩට පහළට කරගන්න පුළුවන් ඔය වගේ. ඒකේ ඔයාලා ඔන් කරලා පහළට ගන්න. ගන්නකොට ඔයාලට තේරෙනවා හරි දැන් මේක මැද වගේ තියනවා කියලා ඔය ගානට ඔයාලට S මට්ටමින් බලා ගන්න පුළුවන්. ඒ බලාගත්තට පස්සේ අපි ඒක මේ විදිහට හදා ගන්නවා. හරි. දැන් අපේ date set එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක තා චුට්ටක් ඔය විදිහට පහළට කරලා අපි තියාගමු. මොකද අපි මේක උඩින් අපි දානවා අපේ ඒ අදාළ දවස. ඉතින් මම මෙතනින් මේක වෙනම කොටුවක් අරගෙන ඒ කියන්නේ rectangle tool එක අරගෙන මම මෙතෙන්ට මම ඇඳ ගන්නවා. ඔය විදිහට. එතකොට ඔයාලට පේනවා දැන් මේක පැනලා තියෙනවනේ. ඒක ගානටම ගන්න මෙතනින් මෙන්න මේ යට එකට ගයිඩ්ලයින් එකක් දාගෙන ඊට පස්සේ මේ විදිහට ඒක හදා ගන්න. ඊළඟට අපි මෙතෙන් එහා පැත්තටත් ඒ වගේම ගයිඩ්ලයින් එකක් ඔය විදිහට දාගමු. right. ඊට පස්සේ අපි මේකෙම ඩුප්ලිකේට් එකක් මේ පැත්තට ගමු. ඔය විදිහට ඕල්ට් එකත් එක්ක ප්‍රෙස් කරලා ඩුප්ලිකේට් ගන්න පුළුවන් මේ විදිහට ඕල්ට් එක ප්‍රෙස් කරගෙන ක්ලික් කරගෙන මවුස් එක මම shift එකත් එක්ක drag කරන්න. drag කරලා අතෑරලා ඊට පස්සේ වෙන කොහෙවත් ක්ලික් කරන්න නැතුව control එකයි D එකයි ඔය විදිහට ප්‍රෙස් කරගෙන යන්න. එතකොට අපිට මේ විදිහට ගන්නට ඒක හදා ගන්න පුළුවන්. හරි. දැන් මම මේකෙම ඩුප්ලිකේට් එකක් ගන්න මෙතන ටෙක්ස්ට් එක අරගෙන control එකයි shift එකයි අපේ සංගල වරහන තියෙන එක ක්ලික් කරපුවම අපිට මේක ගන්න පුළුවන් මෙතෙන්ට. අරගෙන මෙතෙන්ට දාගෙන යනවා අපේ date ටික. මේක ඔයාලට දැන් මෙතන අපි මේක මොකද්ද හදා ඒ කියන්නේ ක්ලික් කර කර ආයෙ වෙන වෙනම ගන්න ඕනනේ. එතකොට සෙන්ටර් කරන්න ඕනේ. මේ වගේ කරදරයක් තියෙනවා නම් මේ ටික කොහොම අයින් කරලා දාලා එකක් හදාගෙන ඉන්න. මෙතනට සෙන්ටර් කරලා මේක මැද්දට අරගෙන ඔය විදිහට ඊට පස්සේ ඒකේ ඩුප්ලිකේට් එකක් හදාගත්තා නම් ඒත් කමන්න. එතකොට ඔයාලට තියෙන ටයිප් කර යන්න විතරයි කිසිම වෙන චේන්ජස් මොනවත් ලොකුවට කරන්න ඕනේ නැහැ. ඔය විදිහට දාගෙන හරි. ඔය විදිහට දාගන්නවා. දාගෙන මෙන්න මෙතන සන්ඩේ එක ඒක නිවාඩු දවසනේ. ඒක මම මේ විදිහට කලර් කරනවා. ඊට පස්සේ මෙතන එකත් මම මේ වගේ ග්‍රේ කලර් එකක් වගේ දෙනවා. ඔය වගේ. හරි. ඊළඟට දැන් අපි ටෙම්ප්ලේට් එක අපි හදාගෙන ඉවරයිනේ. දැන් තියෙන්නේ අපිට ඩේට් ටික දාගෙන යන්න. හරි මම ඩේට් ගන්න තැනත් කියන්න. ඩේට්ස් ටික ගන්නේ ඔයාලා Google එකේ සර්ච් කරන්න අපිට මෙතනින් මෙතන timeanddate.com කියලා ගහපුවාම අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් 2026 2025 කැලෙන්ඩර් කියලා ගහපුවාම උඩින්ම ගොඩක් වෙලාවට ওই වෙබ්සයිට් එක එනවා. ඊට පස්සේ මම මෙතනින් 2026 ওই විදිහට සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තාම අපිට මෙතන ජනවාරි එක මෙතන බලා ගන්න තියෙනවා. ඒකේ
ඔයාලට පේනවද මෙතන තර්ස්ඩේ වල ඉඳලා සැටර්ඩේ වලට වෙනකන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මෙතනින් එක පටන් ගත්තොත් ඔයාලට 31න් ඉවර වෙනවා. ඒ කියන්නේ අපිට මෙතන මේක බලාගෙන මෙතන බලාගත්තා. බලාගෙන හරි මේක කොපි කරලා ගන්නත් පුළුවන්. ඒක ටිකක් කරදරයි. ඊට වඩා ලේසි මේක බලලා ටයිප් කරගන්න එක. මෙතනින් බලා ගන්නවා මෙතන එක පටන් ගන්න තැන. ඊට පස්සේ මෙතෙන්ට ගිහින් මේක all select කරලා delete කරගෙන ඔය විදිහට enter press කරගෙන එනවා. ඊට පස්සේ මම මෙතනින් පටන් ගන්නවා number එක type කරන්න. 1 හරි. එතකොට මේක සැටර්ඩේ වලින් තමයි 31 ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් සැටර්ඩේ වලට 31 ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි ඩේට් සෙට් එක කොහොමද දාගෙන තියෙන්නේ? දැන් මට නිකන් හිතුණා මේකේ තව ටිකක් ඩේට් අතර ස්පේස් එක තිබ්බනම් හොඳයි කියලා. ඒකින්ද මම මේ විදියට ඔය වගේ නම්බර්ස් ටික කුඩා කරගන්නවා. එතකොට පොඩ්ඩක් තව ලස්සනයි. ඊට පස්සේ අපිට ඕන මේ විදියට මම normal දාලා මේ වගේ අරගේ තියෙන බෝල්ට් ගතියත් අඩු කරගන්නවා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ සන්ඩේ කියලා තියෙන ඒවා ටික තියෙනවනේ. මෙන්න මේක නම් පොඩි කරදරයක් තියෙනවා. ඒ තමයි අපිට මේ විදිහට කලර් එක පික් කරලා ඒ ටිකට ඔය ක්ලික් කරලා දාගන්න එනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. මේක අපිට create outline දීලා ඕනනම් ඒ අදාළ ටිකට එකපාර දාගන්නත් පුළුවන්. හැබැයි ඊට වැඩිය මෙහෙම දාගන්නවා. මොකද මට පස්සේ මොන හරි date වල අවුලක් තිබ්බොත් එහෙම මට ඒක හදාගන්න පුළුවන් නිසා proof එකේදී. මේ විදිහට select කරා eyedropper tool එක ගත්තා. මෙතන කලර් එක ක්ලික් කරා. right. ඉතින් මේ විදිහට තමයි මේක හදන්නේ. ඔයාලට තේරෙන්න ඇති මේක ලොකු දෙයක් නෑ. ඉතින් මේවට තව මොනවා හරි වැඩිපුර කෑලි බෑලි දාන්න ඕන නම් ඔයාලට ඒවත් දාන්න පුළුවන්. මේ වගේ තැන් වලට අර සාමාන්‍ය තරු වගේ ඒවත් දානවානේ. එහෙම ඕන නම් ඒවා දාන්නත් පුළුවන්. මේ විදිහට. ඊට පස්සේ දැන් මේකේ අපිට හිතන්නකෝ අර තියෙනවානේ නිවාඩු ටික. මේක තා චුට්ටක් උඩට ගමු. right. ඒ නිමාඩු ටිකත් අපිට මෙතන බලා ගන්න තියෙනවා. මෙහෙම පහළට ගියපුවාම මේ තියෙන්නේ ඒ අපේ නිමාඩු ටික. ඉතින් ඒවත් අරගෙන දාන්න පුළුවන්. දැන් දානවා 3 15 ඒ දවස් දෙක නිමාඩු කියලා මෙතන පෙන්නලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ දෙක කලර් කරන්න. මෙතනට ගිහින් අපි හැමතිස්සෙම නිමාඩු කලර් කරන්න ඔය කලර් එකෙන් ඔය විදියට ඒක කලර් කරලා දානවා. ඔයාලට ඕන නම් මේ පැත්තේ කියන්නේ නිමාඩු දවස් ටික බෝල්ඩ් කරන්නත් පුළුවන් මේ විදිහට. එහෙම තිබ්බත් අවුලක් නැහැ. සමහර කැලෙන්ඩර්ස් වල එහෙම බෝල්ඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවා බලලා හදා ගන්න පුළුවන් කැමති විදිහකට. ඔහොම කරලා මෙතනට ක්ලික් කරත් ඒක බෝල්ඩ් වෙනවා. eyedropper tool එක අරගෙන. right. ඊට පස්සේ ඔයාලට ඕන නම් මෙතන තියෙන නිමාඩුව මේක උඩට දාන්නත් පුළුවන්. now හිතමු මේක මොකද සිලෙක්ට් කරලා කොපි කරගෙන type tool එක අරගෙන මේක කොහොම type කරලා ඊට පස්සේ වෙන font එකක් තෝරගෙන size එක අඩු කරගන්න. මේ විදිහට. සාමාන්‍යයෙන් මේ චූටි size එකක් වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඕක ළඟට ඇවිල්ලානේ බලන්න කෙනෙක්. මේ විදිහට මේක උඩින් දා ගන්නත් පුළුවන් ඔයාලට කැමති නම්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට යටින් ඔහම තියාගන්නත් පුළුවන්. ඒකෙම ඕනනම් ඩුප්ලිකේට් එක මෙතෙන්ට අරගෙන ඊටු ඩේට් එක දාගන්නත් පුළුවන් මේ විදිහට. කොපි කරා මෙතෙන්ට ගියා.
ඔය නිමාඩු ඩේට් එක නම් ඔය ලංකාවේවත් එක සමහර වෙලාවට වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක චුට්ටක් ඔයාලට පොඩ්ඩක් බලන්න වෙනවා වෙන තැනකින් ඉල්ල ගන්න හරි හොයාගන්න හරි. හරි. ඔය විදිහට අපිට දාලා තියන්න පුළුවන්. එතකොට මේවට අර සිම්බල්ස් වගේක් තියෙනවා. මෙන්න මේ වගේ. මොනවාම සිම්පල්ස් වගේක් තියෙනවා මට නම් ඒව මතකත් නැහැ දැන් මොනවද කියලා. මෙහෙමද කොහෙද? ආය අර ඔන්න ඔය වගේ මොකක් හරි සිම්බල් එකක් තිබ්බා ඒ ටික ඔන්න හදලා ඒවත් දාන්න පුළුවන්. මම මේක නිකන් එහෙම මෙහෙන් හැදුවේ ඒවා බලලා ගන්න ඒවා ඔය කැලෙන්ඩර් වල තියෙනවා ගෙවල් වල තියෙන කැලෙන්ඩර් එකක් බලාගත්තොත් ඔයාලට මේ ඒකත් හොයාගන්න පුළුවන් ඒ ෂේප්ස් ටික ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවත් ඔන්නම ඔහම දානවා තව ටිකක් පොඩි කරලා. ඔය විදිහට දාගන්න තියෙන්නේ. ඊට පස්සේ සමහර ඒ වගේ දැන් අපි මාසේ තියෙන නිමාඩු සෙට් එකමද කොහෙද මේ මෙතන යටින් දාන එකකුත් තියෙනවා මට නම් ඒක හරියට මතක නැහැ. එහෙම දාගන්නත් පුළුවන් ඉතින් ඕන්න. මොනවද නිමාඩු ටික කියලා. ඒ කියන්නේ මේ සිම්බල්ස් වලින් කියවෙන්නේ මොනවද කියලා එහෙම දාන සිස්ටම් එකක් තියෙන. පොඩ්ඩක් ගෙදර කැලෙන්ඩර් ඇති බලන්න මම බැලුවේ නැහැ ඇත්තටම. මම බැලුවේ නැහැ ඒක මොකක්ද කියලා. ඒක මට ඔයාලට කියන්න විදියක් නැහැ. මොකද ඒක අපේ ඩිසයින් එකට එච්චර මේ වෙලාවේ ඉම්පෝටන්ට් නැති නිසා. හරි. ඉතින් මේ විදිහට තමයි කැලෙන්ඩර් ඩිසයින් එකක් කරන්නේ. ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මේක අපිට එක එක සයිස් වලට ගන්න පුළුවන්. දැන් ඊළඟට අපි ඊළඟ ඩේට් ටික ගහගෙන යනකොට මේකෙම ඩුප්ලිකේට් එකක් ඔය විදිහට ගත්තා. අරගෙන මෙතෙන්ට දාගන්නවා ඔයාලට ඕන මාසේ. ඔය විදිහට දාගත්තා. පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න මේවා. කරගෙන ඊට පස්සේ ඒක පටන් ගන්න කීයේ දන්ද බැලුවා. හරි. ඒක සන්ඩේ. මෙතනින් ඔයාලට පටන් ගන්න තියෙන්නේ. ඔය විදිහට. මේවා බැක් ස්පේස් වලින් අයින් කරලා දාන්න. බැක් ස්පේස් එක ස්පේස් එක නෙමෙයි බැක් ස්පේස් එක ගන්න වරද්ද ගන්න එපා. හරි. ඊට පස්සේ උතන ඉඳන් දිගටම කන්ටිනියු කරා යන්න තියෙන මේවා ටික අයින් කරලා දාලා. විසි නමෙන් ඉවරද 28යි නේ. ඒ 28න් ඉවරයි. sorry guys. ඉතින් ඔය විතර දාගෙන යන්න තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට වැඩේ ක්ලියර් වෙන්න ඇති කියලා. හරි මං තව එක දෙයක් කියන්නම්. ඒ තමයි දැන් හිතන්නකෝ ඇත්තටම දැන් මේකේ මේ දවස් 31ක් තිබ්බා කියලා. දැන් මෙතන 29යි නෙන්නේ. අන්න එතකොට දැන් ඔයාලට හිතේ අප්පර සිරි දැන් මාර වැඩේ වෙන්නේ මෙතනින් එහාට මේක ගහන්න බෑනේ කියලා. හැබැයි ඔයාලා බලන්න ඔයාලා ගෙදර කැලෙන්ඩර් වල මෙතෙන්ට පස්සේ ඊට පස්සේ ඉතුරු ටික දාන්න මෙන්න මේ උඩින්. මෙතන තරු ටික අයින් කරා. මෙතෙන්ට ගියා. ක්ලික් කරා 30 ගැහුවා. 31 අරක පැන්නනේ. එකක් මෙහාට කරලා බැක් ස්පේස් එක ගන්න. එතකොට ආපහු තිබ්බ තැනට එනවා. හරි. ওই විදිහට තමයි කැලෙන්ඩර් ඩිසයින් එක හදන්න. හරි මම දැන් මම හිතන්නේ මම මේකේ ඔක්කොම ටික වලට කවර් කරා. ඊට පස්සේ සමහර කැලෙන්ඩර්ස් වල මේකේ නම් නැහැ. මම ඒකත් නිකන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක දානවා නම් දාන්නේ කියලා. ඒ තමයි දැන් සමහර ඒ වගේ තියෙනවා අර කලින් මාස දෙක මෙන්න මෙතෙන්ට දාලා. මේක අයින් කරලා දාන්නම්කෝ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි දැන් මෙතන මේ පැත්තෙන් දානවා 2025 දෙසැම්බර් මාසේ පොඩියට දානවා. ආයේ මේ පැත්තෙන් දානවා 2026 පෙබ්‍රුවරි එක මෙන්න මෙතෙන්ට. ඔන්න ඔහොම එකක් දානවා සමහර කැලෙන්ඩර්ස් වල.
ඒක ඔයාලට කරගන්න වෙන්නේ මේකේ ප්‍රූෆ් එහෙම බලලා වැඩේ ඔක්කොම අවුලක් නැත්තම් ඩේට් වල කිසි ප්‍රශ්නයක් නැත්තම් විතරක් ඒක දාන්න පටන් ගන්න. ඒක කරන්නේ මෙහෙමයි. අපිට මේ තියෙන විදිහට මෝ කරගෙන ස්කේ ඒ කියන්නේ සයිස් එක අඩු කරන්න බෑ. ඒ හින්දා අපිට කරන්න වෙන්නේ ඒක ඔක්කොම බලාගත්තට පස්සේ මේකේ කොපි එකක් අරගෙන රයිට් ක්ලික් කරලා රයිට් නෙමෙයි ටයිප් ගිහින් create outline දෙන්න. ওই විදිහට create outline දුන්නාට පස්සේ මේ වගේ කිසිම පොසිෂන් එකක වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක මේ විදිහට කුඩා කරන්න පුළුවන්. ওই වගේ කුඩා කරලාම තියාගන්න. හරි ඒ තියාගත්තට විතරක් බෑ. දැන් මේක මොන මාසේ කෝකද කියලාත් ඕන. ඒකේ ටෙම්ප්ලේට් එක ඔයාලා මෙතන වෙනම හදා ගන්න ඕන. මම දැන් ඒක ඔයාලට මෙතන පෙන්වන්න ඕන හින්දා මෙතනින් මේ දෙක කොපි එකක් අරගෙන මම ඒක හදලා පෙන්වන්නම්. ෂේප් එක ඉතින් ඒක හදාගන්න. ඩේට් ගන්න හිතන්නා මම වෙන එකක් දුවහෙත ගත්තේ කමන්න. හරි. ඔය විදිහට ඒක හදාගන්න. ඊට පස්සේ ඒ අරක අපි සයිස් එක අඩු කරා වගේම අනිත් පැත්ත එකත් හදලා මෙහෙම තියාගන්න. ගයිඩ්ලයින් එතකොට දාගන්න පුළුවන් විදිහට ගන්න සෙට් කරගෙන. ඒක කලින් ප්ලෑන් කරගන්න ඔයාලා කොහොම එකක්ද හදන්නේ කියලා. එතකොට මේ වගේ ටෙම්ප්ලේට් එක කලින් ඒ හින්දා හදලා තියාගන්න ගානට. එතකොට ඔයාලට ඒක කිසි අවුලක් නැතුව දාගෙන යන්න පුළුවන්. ඔය විදිහට. ඊට පස්සේ නෝට් මොන හරි දානවා නම් මැද්දේ සමහර ඒ වගේ තියෙනවනේ පොඩ්ඩියට නෝට්ස් දාන්න කියලා. ඉතින් ඒකත් අපිට මෙහෙම හදා ගන්න පුළුවන්. ස්ට්‍රෝක් වලට ගිහින් ඉතන ඩෑෂ් ලයින් දීලා අඩු කරලා කඩේරි ටික හදාගෙන මොනවා ලියන්න පුළුවන් ගන්නට ඔය වගේ ස්පේස් එකක් තියාගෙන පහළට දාගන්න. දාලා මේක ඕන්න තාටියක් ලං කරගන්න. රයිට්. ඊට පස්සේ මම ආට් බෝඩ් එක අපුවා. හරිද? ස්මට්ටෙන් හදන්නේ මේක ගයිඩ්ලයින් දාලා ලස්සනට කරන්න වැඩි. හරි. ඉතින් ওই විදිහට තමයි කැලෙන්ඩර් ඩිසයින් එක හදාගන්නේ. මම හිතනවා වැඩි ලේසි කියලා. මොකද දැන් මට හදන්නත් මම හිතන්නේ එච්චර වෙලා ගියේ නෑ. පොඩි වෙලාවක් යන්න ඇත්තේ. ඔය විනාඩි 27ක් වගේ තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඔහොම තමයි වැඩේ කරන්නේ. මං හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. මම වේගෙන් කරන් යනවා දෝ කියලා හිතෙනවා. ඒ හින්දා වැඩි එක ගැන හිතන්න එපා. මොන හරි මවුලක් තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. මේක ටිකක් අර සරල එකක් හින්දායි මම මේ විදිහට වේගෙන් කරන් ගියේ. මොකද අපිට කාලය ඉතුරු කරගන්න ඕන නිසා සහ මට තව වැඩ වගේක් තියෙනවා. මම ඒව කරන්න දෙයි යන්න ඕන. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.